හරි. ඊළඟට අපි බලමු මොනවද සිතියම් වර්ග තියෙන කියලා. types of maps කියලා අපි කියනවා. මේ types of maps ගොඩක් වෙලාවට define වෙන්නේ නැත්නම් අර්ථ දක්වන්නේ මේ map එකෙන් පෙන්නන features අනුව නැත්නම් ලක්ෂණ අනුව. එතකොට maps ගත්තාම අපිට තියෙනවා භූගෝලීය සිතියම් කියලා තියෙනවා. contour maps කියලා කියන. ඒ කියන්නේ භූ ක්ෂමතා ලක්ෂණ නැත්නම් සමුච්ච රේඛා පෙන්වන සිතියම් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්න පුළුවන් දේශගුණික ලක්ෂණ නැත්නම් දේශගුණය අනුව ප්‍රදේශයන් වෙනම පෙන්වන සිතියම් තියෙන්න පුළුවන්. ජනගහනය අනුව තියෙන්න පුළුවන් maps. ඒ කියන්නේ ලංකාව ගත්තොත් ලංකාවේ ජනගහනය විවිධ වර්ණ වලින් පෙන්වලා තියෙන maps තියෙන්න පුළුවන්. ඒත් එක්කම තියෙන්න පුළුවන් ගුවන් සිතියම් කියලා තියෙනවා. විශේෂයෙන් ගුවන් නැවියෝ පාවිච්චි කරන නැත්නම් පයිලට්ලා පාවිච්චි කරන ගුවන් සිතියම් තියෙනවා. ගුවන් මාර්ග පෙන්වන සිතියම් තියෙනවා. මුහුදු සිතියම් කියලා තියෙනවා. ඒ කියන්නේ නැවියෝ නාවිකයෝ පාවිච්චි කරන සිතියම් කියලා තියෙනවා. ඔය හැම සිතියමක්ම අර්ථ දක්වන්නේ අර කලින් කිව්වා වගේ සිතියමේ පෙන්වන ෆීචර්ස් සහ ඒ සිතියමේ ප්‍රයෝජනයට ගන්න හේතුව මත. ඉතින් අපි සාමාන්‍යයෙන් වැඩිපුරම ලංකාවේ පාවිච්චි කරන ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන සිතියම් වර්ගයට අපි කියනවා මෙට්‍රික් සිතියම් කියලා. නැත්නම් 1.50000 සිතියම් කියලා කියනවා. ඉතින් මේක මීට කලින් පාවිච්චි වුණ ඒ කියන්නේ මෙට්‍රික් ක්‍රමය හඳුන්වා දීමට පෙර පාවිච්චි කළා අංගලේ සිතියම්. නැත්නම් අංගලේ සිතියම් කියලා කියන්නේ ඒක මෙට්‍රික් සිස්ටම් එක ලෝකෙට හඳුන්වා දීමත් සමග ඒක කන්වර්ට් වුණා මෙට්‍රික් සිතියම් කියන සිතියම් වර්ගයට. එතකොට මේකට අපි අනිත් නම කියනවා කිව්වේ 1.50000 සිතියම්. එතකොට 1.50000 සිතියම් කියලා මේක හඳුන්වන්න ප්‍රධාන හේතුව තමයි මේකේ සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 50000ක් පෙන්නන සිතියම්. එතකොට මේ ලෝකෙම මෙට්‍රික් සිතියම් පාවිච්චි කරනවා. එතකොට ලංකාව ගත්තාම ලංකාව මෙට්‍රික් සිතියම් 92කට බෙදලා තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි කොහේ හරි ප්‍රදේශයක යනවා නම් අපිට හයික් එකක් යනවා නම් අපි අනිවාර්යයෙන්ම සිතියමක් උපයෝගී කොටගෙන නම් ඒ හයික් එක යන්නේ අපි ගෙනියන්න ඕනේ ඒ අදාළ ප්‍රදේශයට අයිති සිතියමත් ඒ අවට තියෙන සිතියම් තියෙනවා 8ක්. ඒ 8ත් හොයාගන්න පුළුවන් නම් ඔන්න ඔය සිතියම් 9 තමයි අපි අරන් යන්න ඕනේ මොකක් හරි හයික් එකක් යනවා නම්. නැත්තම් එකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි අද ඇවිල්ලා ඉන්නේ මේ මහනුවර ප්‍රදේශයට. ඉතින් අපි ගෙනාව ඒකින්ද මහනුවර සිතියම කැන්ඩි මැප් එක කැන්ඩි මෙට්‍රික් මැප් එක තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ. එතකොට කැන්ඩි මෙට්‍රික් මැප් එකේ ෂීට් නම්බර් එක 54. කියන්නේ ලංකාවේ මං කිය සිතියම් 92ක් තියෙනවා කියලා. ඒකෙන් 54 වෙනි මැප් එක තමයි කැන්ඩි නැත්තම් මහනුවර කියලා කියන්නේ. එතකොට මේකේ සිංහලෙන් තියෙන මැප් එකක් තියෙනවා, ඉංග්‍රීසි වලින් තියෙන මැප් එකක් තියෙනවා. ඉතින් අද අපි ගෙනල්ලා තියෙන්නේ මේ ඉංග්‍රීසි මැප් එක.